Good morning යාළුවනේ. උදේම ටී එකක් බීලා කොහෙද මේ යන්න ලෑස්ති වෙන්නේ කියලා දන්නවද? අපි සිරිපාද යන්නයි හදන්නේ. මම මේ කියන්නේ ලස්සන vlog ටිකක් බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපි ඉතින් ලෑස්ති වෙලා මේ යන ගම. ලෑස්ති වෙන වීඩියෝස් ගන්න බැරි වුණා. පරක්කු වුණා ඇත්තටම. මේ ඉන්නේ අපේ මදු. මේ ඉන්නේ හන්සිගේ හස්බන්ඩ්. මේ ඉතින් ඉන්නේ අපේ දුකට සැපට ඉන්න මගේ හස්බන්ඩ්. මේ ඉන්නේ මදුගේ හස්බන්ඩ් සඳුන් අයියා. එයා තමයි වාහනේ අරන් ගියේ. මේ යන මග අපිට ලස්සන දියැලක් හම්බුණා. ඇත්තටම මේකට කියන නම මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. අපි කාලා ආය යන්න පිටත් වුණා. ඊට පස්සේ සිරිපාද කිට්ටුව අපි මේ සිරිපාද චෙක් පොයින්ට් එකකින් චෙක් කරලා අපි එන්න පිටත් වුණා. අපේ සීතගංගුල නම් ෆොටෝ වීඩියෝස් නැහැ. අපි මේ දැන් නාලා සීතගංගුලෙන් තේ එකක් බීලා එහෙම කරුණා කරන්නයි පටන් ගන්න හදන්නේ. අපිට ඕන ජර්සි කැප්, ග්ලව්ස් ඒවා අපි එතනින් ගත්තා පහලින්. දැන් ඉතින් අපි කරුණා කරමු. ඇත්තටම ලස්සනයි. හැබැයි මේ වෙනකොට නම් අපිට සීතලක් එහෙම තිබ්බේ නැහැ. සෙනග බොහෝම අඩු පිරිසක් හිටියේ. ඉතින් එදා මැච් එකක් නේ. අපේ හස්බන්ඩ් මැච් එක නම් ඉතින් වෙන මුකුත් ඕනේ නැහැ. ඒ යනකොටත් කට්ටිය මැච් බලුවා. ඇත්තටම මේ තැන දැක්කම නම් හිත නියුණා. මේ කොයි හරියද කියන්න මට මතක නැහැ. අපි දැන් ටිකට් එක ඉහළ මළුවට ලං වෙලා තියෙන්නේ. කෝපි එකක් එහෙම බීලා ආයි කරුණා කරන්න පටන් ගන්න හදන්නේ. උඩට යන්න කෑම බීම වල ගණන් එහෙම වැඩි. එකලුන්ගේ ශ්‍රමයත් එක්ක ඉතින් ඒක සාධාරණයි. ඉහළ මළුවේ ෆොටෝ වීඩියෝස් නම් ගන්න හම්බුනේ නැහැ. අපි ඉක්මනට පහළට කරුණා මේ පහළට එන ගම ලස්සන කඩබහු කරගෙන අපිට එන මග හොන ෆුට් මසාජ් කරන තැන් කීපයක්ම හම්බුණා. විනාඩි 20ට රුපියල් 100ක් වගේ පොඩි මුදලක් තමයි අය කරේ. ඇත්තටම මේක වටිනවා මේ වෙලාවේ හැටියට. අපි රෑ කරුණා කරපු නිසා සුන්දරත්වය දැක්කේ නැති තරම්. අපි ඉතින් දැන් මේ මළුවට කරුණා කරලා එන මග සුන්දරත්වය විඳමින් ආයි අපි අපේ ගමනාන්තයට එන්නයි ලෑස්තිය. ඇත්තටම ලස්සනයි. ඔයාලගේ ලස්සන අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නකෝ. ලස්සන ක්ලයිමේට් එකයි ලස්සන සන්රයිස් එකකුත් එක්ක ඇත්තටම හිත නිගන. අපි කෝඩුවයක පඳුරින් දහස් කරලා වාහනයට යන්නයි මේ ලෑස්තිය. මට ඒ වීඩියෝස් ගන්නත් බැරි වුණා. ෆෝන් එකේ වෙනකොට බැටරි තිබ්බේ නැහැ. වීඩියෝ එකේ අඩුපාඩු ගොඩාක් ඇති. ඔයගොල්ලෝ මට ඒවා පෙන්නලා දෙන්න. මේ මගේ පළවෙනි වීඩියෝ එක. එහෙනම් සිරිපා කරුණා කළා නැති හැමෝටම මේ වාරෙදි සිරිපා කරුණා කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බුදු සරණයි හැමෝටම බයි. ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.